මැද පෙරදිග යුද තත්ත්වය තවත් තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇමරිකාවද ඉරාන ඊශ්‍රායල යුද ගැටුම්වලට සම්බන්ධ වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි සැඟවී සිටින ස්ථානය දැන සිටින නමුත් ඔහු ඝාතනය කිරීමට තමන් දැනට කටයුතු නොකරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ දැඩි ප්‍රකාශයක් සමගයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධමය ක්‍රියාමාර්ගය මේ වන විට වඩා තීරණාත්මක සන්ධිස්ථානයක් වෙත පැමිණ තිබෙනවා. ඒ දෙරට අතර පවතින යුද්ධයට ඇමරිකාවද සම්බන්ධ වීමට පවතින අවධානම හේතු වෙනුයි. පසුගිය සිකුරාදා ඊශ්‍රායලය ඉරානය වෙත පළමු ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී තමන් ඊට කිසිසේත් ආධාර හෝ අනුබල නොදුන් බව ඇමරිකාව වහම ප්‍රකාශ කළා. කෙසේ නමුත් මෙතෙක් පැවති ස්ථාවරයන් ඉවත් වෙමින් වඩා දැඩි ප්‍රකාශයක් නිකුත් කිරීමට ඊයේ රාත්‍රියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා. ඒ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙයිනි සැඟව සිටින ස්ථානයේ තමන් දන්නා බවට සිය ට්‍රූත් සෝෂල් සමාජ මාධ්‍යයේ තර්ජනාත්මක සටහනක් තබමිනුයි. කමෙයිනි ඉතාම පහසු ඉලක්කයක් වී ඇති නමුත් දැනට ඔහු මරා දැමීමට කටයුතු නොකරන බවත් ඇමරිකාවේ ඉවසීම ගිලිහී යමින් පවතින බවත් ට්‍රම්ප් එම සටහනේ සඳහන් කර තිබුණා. ඔහු තැබූ දෙවෙනි සටහනේ සඳහන්ව තිබුණේ කොන්දේසි වීරහිතව යටත් වන්න ලෙසටයි. එමෙන්ම ඉරාන ගුවන් කලාපයේ බලය මුළුමනින්ම ඇමරිකාව සහ ඊශ්‍රායලයේ සතු බවත් ට්‍රම්ප්ගේ තවත් සමාජ මාධ්‍ය සටහනක දැක්වුණා. ඒ අනුව ඇමරිකාවට අයත් F-16, F-22 සහ F-35 ප්‍රහාරක යාන රැසක් මැද පෙරදිග කලාපය වෙත යොමු කිරීමටත් ඇමරිකාව පියවරගෙන තිබුණා. ඉරානයේ ටෙහෙරාන් නුවර ඇතුළු කලාප රැසකට ඊයේ රාත්‍රිය පුරා ප්‍රහාර 100කට වැඩි සංඛ්‍යාවක් එල්ල වූයේ මෙම ප්‍රකාශවලට සමගාමීවයි. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධිත ඉමාම් හුසේන් විශ්වවිද්‍යාලය ටෙහෙරාන් ආසන්න කෝචියර් මිසයිල නිෂ්පාදන කම්හල ඇතුළු ස්ථාන රැසක් එම ප්‍රහාරවල ඉලක්කය වී තිබුණා. එසේ නමුත් ට්‍රම්ප්ගේ තර්ජනවලට තකමින් කටයුතු කරන ඉරාන ආධ්‍යාත්මික නායක කමෙයිනිද එක් සටහනක් තබමින් අවධාරණය කළේ ඉරානයේ කිසිදාක ඊශ්‍රායලය සමග සම්මුතියකට නොයැලෙන බවටයි. සටන ඇරමුණු බවත් ඔහු ඒ සටහන් කර තිබුණා. ගෙවුණු කාලය පුරා ඊශ්‍රායලයේ ටෙල් අව් සහ හයිෆා වැනි කලාප වෙත ඉරාන මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල වුණේ එම ප්‍රකාශය තහවුරු කරමිනුයි. ඒ ප්‍රහාරවලදී ඉරානයේ නිෂ්පාදිත අතිනවීන ෆටා-1 හයිපර්සොනික් මිසයිල්ද යොදාගෙන තිබුණා. කෙසේ නමුත් ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ සමීප කවියේ සිටි බොහෝ පිරිසක් මරු වැළඳගෙන ඇති බව රහසක් නොවේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල මුළුමනින්ම වැළැක්වීම ඊශ්‍රායලයේ සැලසුම වී තිබෙනවා. එෙහිදී ඊශ්‍රායලයේ වැඩි අවධානය යොමු ඇත්තේ ඉරානයේ ශුද්ධ කොම් නගරයේ ආසන්නයේ කඳුකර කලාපයක වඩාත් රහසිගතව සකසා ඇති භූගත උමම් මාර්ග 5කින් යුතු ෆෝඩෝ යුරේනියම් පළගැන්වීමේ කම්හල සම්බන්ධයෙනුයි. පොළොව මට්ටමින් මීටර් 90ක් අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි සැලකෙන මේ කම්හලට හානි කිරීමට නම් ඊශ්‍රායලයට ඇමරිකාවේ බලගතු අවි සහ සහාය නිසකවම අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් පවසයි. උද්ගත වෙති යුද අවදානම් හමුවේ ඉරානයේ සහ ඊශ්‍රායලයේ රැඳී සිටින සිය පුරවැසියන් කඩනමින් එම රටවලින් ඉවත් කර ගැනීමට චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම මෙම යුද්ධයේදී චීනය සහ රුසියාවේ භූමිකාව සම්බන්ධයෙන්ද කාගේත් අවධානය යොමුව තිබෙනවා. යුද විශේෂයෙන් දැනටමත් පුරෝකථනය කරන්නේ දැනටමත් යුද්ධයකට පැටලී සිටින රුසියාව මෙම යුද්ධයට ඍජුව දායක නොවනු ඇති බවටයි. කෙසේ නමුත් යුදෝපකරණ රැගත් චීන ගුවන් යාන 3ක් රේඩාර් පද්ධතිය මගහැර ඉරානයට පැමිණි බවට පුවත් වාර්තා වෙමින් පවතිනවා. මෙම වාර්තාවලට අනුව මෙලෙස පැමිණ ඇත්තේ බෝයි 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යාන 3කි. මේ සියල්ල අතර වාරයේ ඊශ්‍රායලය පවසන්නේ තමන් ඉරානයේ නැමැති බූවල්ලා උපක්‍රමිකව අඩපණ කරන බවටයි.